Hi guys, welcome to my YouTube channel. I'm Gauri. ඉතින් ඔන්න ඔයාලා thumbnail එකේ දකින්න ඇති ගොඩක් famous the elf brand එකේ product එකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මේකෙන් ඇඟේ පාට බලන් ඉද්දි වැඩි වෙන්න පුළුවන් product එකක් තමයි. ඉතින් මේක mix කරන ingredient එකකුත් මම ඔයාලට මේ වීඩියෝ එක අතරතුර කියනවා. ඉතින් ඒක ඔයාලා ගොඩක් videos වල දකින්න ඇති. ඉතින් ඒකෙන් result එකක් තියෙනවද ඔයාලට evidence එකක් ඇතුව මම කියන්නේ මොකද සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකක් හොඳයි නම් ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන අපි කතා කරන්න යමු. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේ වගේ fake products තියෙන්න පුළුවන්. ඉතින් original product එක ඔයාලා හොයලා ගන්න ඕනේ. සාමාන්‍ය වෙළඳපොලේ මේ product එක purchase කරද්දී යද්දී රුපියල් 6700කට 7000කට වගේ මුදලකට full pack එක ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය seal pack එකක් ගන්න පුළුවන්. seal කරලා තමයි එන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී ඔයාලා කොහොමද කරන්නේ ඊළඟට මේක යූස් කරන්න පුළුවන් ස්කින් ටයිප් ගැන මම ඔයාලට අද කියලා දෙනවා. ඉතින් ළමයි ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඊළඟට bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මගේ videos බලන්න පුළුවන් notification එකක් on වෙනවා. එතකොට ළමයි අපි වීඩියෝ එකට යමු. ඉතින් ඊට කලින් කියන්න ඕනේ ඔයාලා මේ nano white dose එක පාවිච්චි කරන්න කලින් ඔයාගේ ස්කින් ටයිප් එක දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාගේ ස්කින් එක ගොඩක් කළු කෙනෙක් නම් බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කරනවා නම් ඇත්තටම ඒක ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි මේකට මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න. සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකක් යූස් කරනකොට ඇලර්ජි වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් බ්ලීචින් ක්‍රීම් යූස් කරනවා නම් ඔයාලා බ්ලීචින් ක්‍රීම් කියන දේවල් අයින් කරන්න. ඒක කොහොමද අයින් කරන්න කියලා මම වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මම මේ හැම වීඩියෝ එකකම දාන්නේ ස්වාභාවික විදිහට ඒ පෙනුම රැකගන්න එන්හෑන්ස් කරගන්න පුළුවන් දේවල්. සාමාන්‍යයෙන් එකපාරම සතියෙන් දෙකෙන් සුදු වෙලා කබර වගේ එහෙම වෙන දේවල් නෙමෙයි. ඉතින් මේ nano white dose එක කියන එක ගොඩක් හොඳ ingredients වලින් හදලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හදන සාමාන්‍යයෙන් product එකක් හදනකොට ingredient එකක් තියෙනවානේ. එතකොට අපි හිතමුකෝ අපි දොඩම් juice එකක් හදනවා කියලා. ඒ දොඩම් juice එක හදනකොට ඒකට දාන ingredient main ingredient එක තමයි දොඩම් ගෙඩිය. එතකොට දොඩම් ගෙඩියෙන් භාගයක් දැම්මොත් එහෙම ඒකේ රස සාමාන්‍යයෙන් පොඩි රසක් තමයි එන්නේ. ඒ වගේම ඒකේ තියෙන ගුණේ පොඩ්ඩක් තමයි අපිට ඇබ්සෝබ් වෙන්නේ. ඒ වුණාට දොඩම් ගෙඩිය දැම්මොත් එහෙම රසත් වැඩි, ඒක අපේ දිවට දැනෙනවත් වැඩි. අන්න ඒ වගේ තමයි මෙන්න මේ nano white dose එක හදනකොට ඒකේ තියෙන ingredients full ingredient එකම මේකට penetrate කරලා තියෙනවා. මේ dose එකට penetrate කරලා තියෙනවා. අපේ skin එකට absorb කරගන්න පුළුවන් විදිහට. එතකොට full dose එකම තමයි අපිට දාලා තියෙන්නේ. එතකොට ඒකේ දාන තියෙන extract එක full එකම තමයි අපිට දාලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන ingredients ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හයිඩ්‍රොකිනෝන් කියන දේවල් ගොඩාක් තිබුණොත් ගොඩක් ප්‍රශ්න වෙනවා. උනාට මේකේ සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා ග්ලූටතියෝන් කියන දේවල්. ඊළඟට ස්නෝ ඇල්ගි පවුඩර් කියන එක තියෙනවා. ඊළඟට nano white කියන. ඔයාලා දන්නවා nano molecules කියන්නේ සාමාන්‍යයෙන් චූටි molecules. ඒ molecules අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න ගොඩාක් ලේසි. ඒ කියන්නේ සාමාන්‍ය ලොකු molecules වලට වඩා nano molecules තිබ්බොත් අපේ pores හරහා යන්න පුළුවන් ingredient සාමාන්‍යයෙන් ගොඩාක් ඇබ්සෝබ් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ingredients මෙන්න මේකේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේක හොඳ product එකක්. මේකේ original එක හොයලා ඔයාලට purchase කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙළඳපොලේ fake දේවල් මේකේ the elf brand එකේ fake ඒවා සමහර වෙලාවට තියෙන්න පුළුවන්. හරියට නම බලන්න ඕනේ. මේකේ product එක කොහොම seal කරලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. හැමදේම බලලා purchase කරන්න. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක ගැන කිව්වොත් එහෙම මේක පාවිච්චි කරන පළවෙනි දවසේ නම් ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න බෑ. කියන්නේ සාමාන්‍යයෙන් එකපාරම සුදු වෙන්නේ නැහැ. මේක පැහැපත් වෙන්න තමයි ගන්න. ඊළඟට මේක ඩිරෙක්ට්ලි ඇප්ලයි කරන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මම ඉස්සෙල්ලා ෆොටෝ එකක් දැම්ම Vaseline Glut 6 කියලා ක්‍රීම් එකක්. එතකොට ඒ ක්‍රීම් එකක් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලගේ බ්ලීචින් ක්‍රීම් නිසා ඇති වුණ
සාමාන්‍යයෙන් බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරා නම් ඔයාලා දන්නවා අතපය චුට්ටක් කළු වෙනවා. පුරුක් එහෙම කළු වෙනවා. ඒවට මික්ස් කරලා ගන්න පුළුවන්. එතකොට හොඳ කලර් එකක් ගන්න පුළුවන්. මේවා මේ කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. මේ ඔයාලා හිතන්න පුළුවන් මේක බ්ලීචින්ද කියලා. නැහැ බ්ලීචින් නෙමෙයි. මෙන්න මේ ග්ලූටහයර් ක්‍රීම්ස් දෙකත් එක්කම ඔයාලට මික්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේ Nivea brand එකේ මේ ක්‍රීම් එකත් එක්කත් මික්ස් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳයි. ඉතින් මේ ක්‍රීම්ස් තුන දෙකත් එක්කම මික්ස් කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ ග්ලූටහයර් ක්‍රීම් එකට නැනෝ ඩෝස් එකෙන් 0.2ක් දාලා අල්ලට අරන් චුට්ටක් මික්ස් කරලා ඔයාලා ඇප්ලයි කරන්න. ඇත්තටම ගොඩක් හොඳයි.